ශ්‍රී ලංකාව පුරා දසද විසිරුණු අධ්‍යාපන ආයතන 11051කට පෙළ පොත් බෙදා දීම අද සිදු කෙරුණා. ඒට පිරිවෙන් 753ක්ද රජයේ අනුමත පෞද්ගලික පාසල් 80ක්ද විශේෂ පාසල් 26ක්ද ඇතුළත් වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. අම්මේ ඉස්කෝලෙන් අද අපිට අලුත් පොත් හම්බුණා. මේ තියෙන්නේ පොත් හරියගේ රැකගන්නේ මේ පන වගේ එන වසරේ තව කෙනෙකුට පිළිගන්වමි මල් වගේ. අපේ අම්මා සිරිමල් නැන්දලාගේ දිහා බලන් හදන්න ගියා. ඒ සල්ලි වලනොත් පොත් ගන්න සල්ලි මදි වුණා. ඒ හින්දා රංජනී අක්කා පාවිච්චි කරපු පොතුත් මට ඉල්ලන්න උනා. හොඳ ටික තෝරලා ගන්නකෝ. ඒ කොහොම වුණත් මට අද වගේ මතකයි. අලුත්ම පොතකින් එන නැවුම සුවඳ විඳින්න ලැබුණේ රජයෙන් අලුත්ම පොත් දුන්න මොහොතේ. එදා හිතට දැනුණ සන්තෝෂේ. ඔයද පුතේ මේ උන්නේම. අපි ඉස්කෝලේ නොවිලන් පොත් හම්බුණානේ මානේ. නේ? ඉතින් උදේ ඉස්කෝලේ. හොඳයි. ඒ පොත් ටිකත් උරුළු කරගෙන මම ඉස්කෝලේ ගියේ ඉහට ඔටුන්නක් වැටුණු ගානට. නෑ පුතේ අම්ම පුංචි කාලේ මුලින්ම නොමුල පොත් ලැබුණ දවස මතක් වුණා. ඉතින් මේ ලැබුණ පොත් නෙවෙයි ලෝකයක්. අලුත්ම ලෝකයක්. ඒක නෙවෙයි අපි දෙන්නම එකතු වෙලා දැන් මේ පොත් වලට පිට කවර දාමු. නොමුල ලැබුණු මේ පොත් අපිට අලුත් ලෝකයකට අලුත් පාරක් පෙන්නුවා. මං ගුරුවරියක් වුණේ ඒ නිදහස් අධ්‍යාපනයෙන් ඉහළටම ඉගෙන ගත්තු හින්දා. පුතා කියන්න බලන්න නිදහස් අධ්‍යාපනයේ පියා කවුද කියලා? CWW කන්නංගර මැතිතුමන්. බොහොම හොඳයි. නිදහස් අධ්‍යාපනය විපුල බලනෙලා ගන්න නම් ඕගොල්ලෝ හැමෝටම පෙළ පොතක් නොමුලේ දීතුයි කියන උතුම් සංකල්පය ක්‍රියාත්මක වුණේ 1977 බලයටපත් රජය විසින්. ඉතින් දරුවනේ උතුම් සිතින් දෙන මේ උතුම් තෑග්ග ආදරයෙන් පාවිච්චි කරලා දැනුමින් සන්නද්ධ වෙන එක ඔයාලගේ වගකීමක්. ඔව් පුතා මොකද්ද ප්‍රශ්නේ? එතකොට ටීචර් පොත් ලියන්නේ කවුද? බොහොම හොඳ ප්‍රශ්නයක්. ඒ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. මේ හැම පොතකටම අවශ්‍ය වන විෂය දැනුම සම්පාදන වන්නේ අත්දැකීම් වලින් පිරුණු විද්වත් දක්ෂ ඇදුරු මඬුල්ලක දැනුමේ එකමුතුවෙන්. සිසු දරුවන්ගේ දැනුම් මට්ටමේ විවිධත්වය අනුව පෙළපොත් සකස් කිරීම අතිශය බැරෑරුම් මෙන්ම සියුම් කටයුත්තක්. පෙළපොත් මුද්‍රණය කරන්න රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව හා රජයේ මුද්‍රණාලය එක්වනවා. ඒ වගේම ටෙන්ඩර් පටිපාටිය අනුව තෝරාගත් පෞද්ගලික මුද්‍රණ ආයතනත් මීට සම්බන්ධ වෙනවා. ඉතින් ගුණාත්මක භාවයෙන් යුක්ත පරිපූර්ණ පෙළපොත් දරුවන්ට ලබා දෙන්න රජය ලොකු පිරිවැයක් දරනවා. මේ හැම පියවරක් සඳහාම සුවිශේෂ අවධානයක් යොමු කෙරෙන අතර විධිමත් අධීක්ෂණයක් යටතේ මෙම කාර්ය සිදුවනවා. ඉන්පසු මේ හැම පෙළපොතක්ම පිටිපන ප්‍රධාන පොත් ගබඩා සංකීර්ණයෙන් දිවයින පුරා පිහිටි 1100කට අධික මධ්‍යස්ථාන වෙත බෙදා හැරීම සිදුවන්නේද ඉතාම ක්‍රමානුකූලවයි. දිවයින පුරා පළමු වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දෘශ්‍යාබාධිත සිසු දරුවන් සඳහා බ්‍රේල් පොත් සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍යවලින් වර්ග 328ක් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සම්පාදන කරනවා. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් සම්පාදන කරනු ලබන පෙළපොත්වල මෘදු පිටපත් www
edupub.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඕනෑම කෙනෙකුට නොමිලේ භාගත කළ හැකියි. ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධස්ථානයක් සනිටුහන් කරමින් සිසු දරුවන් වෙත පිරිනැමෙන අන්තර්ක්‍රියාකාරී නවමු පෙළපොත් අත්දැකීම විඳ ගැනීමට වර්තමාන ශිෂ්‍ය පරම්පරාව වාසනාවන්ත බව කිව යුතුමයි. මගේ දරුවනේ දන්නවද? ඕගොල්ලෝ හැමෝටම ඉදිරියේදී පෙළපොත් හම්බ වෙනවා. විෂයානුබද්ධ ක්‍රියාකාරකම් ඇතුළත් ඉඳලා ඕගොල්ලෝ හැමෝටම පුළුවන් විධිමත් ස්වයං අධ්‍යයන මෙවලමක් විදිහට මේක පාවිච්චි කරන්න. මේ හැම සම්පතක්ම ඕගොල්ලෝ වෙනුවෙන්. ඉතින් දරුවනේ හොඳින් ඉගෙනගෙන අපේ රට ලෝකයේ ඉහළම තැනක ඔසවා තබමින් රටට වැඩදායී පුරවැසියෙක් වෙන්න හිතට ගන්න.